හායි ළමයි. අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ හැවෝතියා ලිමිෆෝලියා ගැන පොඩ්ඩක් මම දන්න දේවල් කියලා දෙන්න යන්නේ. මේවා ටිකක් කොළ ගණකම මේකේ වර්ග ගොඩාක් තියෙනවා. මම ළඟ නම් වර්ග කීපයක් තියෙන්නේ. මේ සාමාන්‍ය බුෂ් එකට වගේ යන මේ පැතිලියට යන මේ හැවෝතියා ලිමිෆෝලියා මේක පොඩ උසට යන්නේ මේ ගහ උඩට වර්ධනය වෙන එක. එකත් කොළ පාටයි මේකත් ටිකක් තද කොළ පාට. ඊට අමතරව ටිකක් අලු පාට එකක් තියෙනවා. මේකත් ටිකක් ඒ වගේමයි. මෙන්න මේක නම් ටිකක් ගණන් අඩු පැලයක් රුපියල් 100ක් මේවා එකක් රුපියල් 100ක් වගේ වෙන පැල જાතියක්. මේ ගහේ ඒකත් එක්කම වෙරිගේටඩ් තියෙනවා. දැන් මේ වෙරිගේටඩ් එක ගණන් වැඩි. මේ වගේ හුඟක් වෙරිගේටඩ් භාගයක්ම වෙරිගේටඩ් වෙච්ච තියෙනවා. 3000 ඉඳලා 10000 වගේ වෙනවා ගස්. ඒවා ටිකක් මේවා ගස් රුපියල් 4-5000ක් තමයි යන්නේ ලංකාවේ. මේ වර්ග තව මේ පොඩි එකක් තියෙනවා. මේකෙත් ගොඩක් ලස්සනයි. මේකත් ඒ වගේ තවත් වර්ග ගොඩක් තියෙනවා. මයිගාව මෙච්චරයි තියෙන්නේ. මේවා පැල කරගන්න මේ වටේ පප්ස් වෙනවා ගොඩක්. මේ පප් එකක් සාමාන්‍ය රුපියල් 300න් වගේ ඉහළට යන්නේ. මේ වගේ ගහක් රුපියල් 1000 වගේ ගන්නට මේ වගේ වෙරිගේටඩ් වෙච්ච 3000 ඉඳලා ඉහළට යන්නේ. මේවා පැල කරගන්නේ වටේ මෙහෙම පප්ස් ආපුවම පප්ස් ගල්ලා හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොළ මේ ගහ ගවලා කොළ ඔක්කොම කඩා ගන්නවා. කොළ ගලවලා හිටන් කොළේ මෙන්න මෙහෙම ගහලා තියෙනවා. පස්සෝ ගහලා. එතකොට මේ වගේ පැලෙනවා. එතකොට කියන්න ඕනේ ඔයගොල්ලෝ බැරි වෙලාවත් ගන්නවා නම් මෙන්න මේමයි පැල ගන්න එපා. මේ පැලේ තනිකර කහ පාටනේ. තනිකර කහ පාට පැල කවදාකවත් හැදෙන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා මැරිලා යනවා. තනිකර කහ පාට පැල කවදාකවත් හරියන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා අනිවාර්යෙන් මැරෙනවාමයි. ගන්නවා නම් මේ වගේ පාට දෙකට yellow color green color දෙකම තියෙන පැල විතරයි ගන්න ඕනේ. මේවා ටිකක් කට්ටිය ආසයි. පැල කරගන්න නම් එහෙමයි. මේවා ටිකක් වැඩිම වතුර ඕනේ. වතුර දානකොට එතකොට පස් මිශ්‍රණයේ වැලි දෙකයි ගොහබත් එකයි කොම්පෝස්ට් එකයි එහෙම දාන කොම්පෝස්ට් එකකුත් දැම්මට කමන්නේ මේවට වැඩියෙන් ටිකක් වතුර ඕනේ. අවුව 50-50 වගේ තිබ්බොත් හොඳයි. හුඟක් අවුවට තිබ්බොත් ගස් පිච්චෙනවා. හැවෝතියා ලිමිෆෝලියා ගැන මම දන්නේ එච්චරයි. බොහොම ස්තුතියි.